මම ඉතින් මගේ යාළුවන්ට මං නම් ඉතින් හොඳින් සනීපෙන් ඉන්නවා. මගේ යාළුවන් අනිවාර්යෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි හොඳේ. ඔන්න ඉතින් අද ඉරිදා දවසේ මං හිතුවා චූටි බබත් එක්ක එකතු වෙලා රස කෑම එකක් හදන්න ඕනේ කියලා. කෑම එකක් නෙවෙයි අනේ මං හදන්නේ අද. ඉතින් හදන්නේ බොන දෙයක් හොඳේ. ඔන්න ඉතින් මමයි චූටි බබයි ඉක්මනට කඩේට ගිහින් අරගෙන ආවා සව් පැකට් එකක්. ඒ වගේම තමයි සීනි පැකට් එකකුත් අරන් ආවා. සීනි 250. පැකට් එකක් නෙවෙයි අනේ මට වැරදුනා. පිටි පැකට් එකකුත් අරන් ආවා. ඔන්න ඉතින් ඊට පස්සේ ඒ ඔක්කොම ගේ ඇතුලෙන් තියලා මම කරේ බෙන්ඩර් කප් එකට සව් ටික දාගෙන සව් ටික චූටි වෙන්නම බෙන්ඩර් කරගන්න ඕනේ මගේ යාළුවේ. ඔන්න ඉතින් ඊට පස්සේදී ඒකටම සීනි ටිකත් හලාගෙන ඒ ටිකත් බෙන්ඩර් කරගන්නකෝ. ඔන්න ඉතින් ඊට පස්සේදී ඔක්කොම බෙන්ඩර් කරගෙන ඉවර වෙලා මම ඒ ටික ඔක්කොම දාගන්නවා පිඟානකට. මෙන්න මේ විදිහට පිඟානට දාලා මේසෙ උඩින් තිබ්බට පස්සේදී අපේ චූටි බබාගෙන් ඉතින් හරිම කරදරේ. චූටි බබාලා ඉතින් හරි ආසයිනේ අපි උයද්දි සෙල්ලම් කරන්න බඩු වදින්න. ඔන්න ඉතින් බබාට චුට්ටක් එහාට වෙන්න කියලා මං ඉතින් අර පිඟානටම දාගත්ත කොකෝ පවුඩර් ටික. ඉතින් මගේ යාළුවේ ඊට පස්සේදී මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේදී නටන උණු වතුර කෝප්පයක් ගෙනල්ලා මං ඉතින් වතුර චුට්ට දාලා හොඳට කවලම් කර ලොකුම ලොකු ඩෝ එකක් තමයි මම මේ හදාගන්න හදන්නේ. ඉතින් මගේ යාළුවන් අනිවාර්යෙන් බලාගෙන ඉන්නකො මම මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් මට මේ හදන රස බීම් එක හදන්න ගෙදර පුළුවන් වුණේ මෙන්න මේ බඩු ටික ගන්න මට අයියා සල්ලි දීපු නිසා. ඉතින් මගේ යාළුවේ මේ වගේ දෙයක් කඩෙන් අරන් බොන්න නම් ගොඩක් සල්ලි යනවා. ඉතින් කියන්නකෝ බලන්න. මට ගොඩක් සල්ලි නැති නිසා තමයි මම මේ රස බීම් එක ගෙදර හදාගන්නේ. ඊට පස්සේදී අර ලස්සන ඩෝ එකකින් චූටි බෝල ටිකකුත් හදාගෙන දැන් තියෙන්නේ වතුර ටිකක් රත් වීගෙන එනකොට චූටි බෝල ටික දාලා විනාඩි 10ක් 15ක් හොඳට තඹ ගන්න ඕනේ. මෙන්න මේ ගානට නටනකන් තඹ ගන්න ඕනේ මගේ යාළුවේ. ඔන්න ඉතින් ඊට පස්සේදී මම බැලුවේ දැන් මේ ටික තැඹිලාද කියලා. ඇත්තටම මේ ටික ගානට තැඹිලා තියෙන්නේ. දැන් නම් ඉතින් මේක හදලා බොනකම් මට ඉතින් ඉවසිල්ලක් නෑ මගේ යාළුවේ. මං ඉතින් කවදාවත් මේක බීලා නැති නිසානේ මං ආසාවෙන් අද හදන්නේ. ඔන්න ඉතින් දැන් තඹගෙන ඉවර වෙච්ච ටික මෙන්න මේ විදිහට පෙරා ගන්න ඕනේ. ඊට පස්සේදී හදාගත්ත චූටි බෝල ටිකත් මෙන්න මේ විදිහට වෙනම තියාගෙන දැන් මම යන්නේ ඉතුරු වැඩ ටික කරන්න. ඉතින් මගේ ලස්සන කෙල්ලෝ කොල්ලෝ ටික මේ ටික බලාගෙන ඉන්නකො මං හදන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් කෝප්පයක් ගෙනල්ලා මං ගෙනාපු පිටි පැකට් එකත් හලාගත්තා. තේකොළ පැකට් එකකුත් දාගත්තා. පැකට් එකම දාගත්තේ නැහැ අනේ චුට්ටයි මම දාගත්තේ. සීනි ටිකකුත් රස අනුව දාගන්න ඕනේ. නටන උණු වතුර ටිකක් දාලා දැන් ඉතින් මේ ටික ඔක්කොම දිය කරගන්නකෝ. මේ නම් හදන්නේ මං ඉතින් පිටි එකක්. මගේ යාළුවන් කවුරුත් දන්නවනේ පිටි හදන්න. ඒක නිසා ඉතින් මේක කියලා දෙන්න ඕනේ නෑනේ. ඔන්න ඉතින් ඊට පස්සේදී ගෙදර තියෙන පරණ ගොට්ට ගෙනල්ලා මේ ටිකත් ඔක්කොම පෙරා ගන්නවා. පෙරාගෙන ඉවර වෙලා ගෙදර තියෙන සුදු පාට කෝප්පකට දාගෙන ඔන්න ඉතින් මං හදාගත්ත චූටි බෝල ටිකක් දාගෙන අයිස් කැට් ටිකකුත් දාගත්තා. දැන් ඉතින් මට තියෙන්නේ මේ ටික හොඳට හැන්දෙන් කවලම් කරගෙන බොන්න තමයි ඉතින්. ඔන්න ඉතින් මට නම් එකක් හදාගත්තා. චූටි බබාගේ එක තාම ඉතින් චූටි කෝප්පෙට දාන ගමන්. ඔන්න ඉතින් බලන්නකෝ අපේ චූටි බබා ඉක්මනට බොන්නේ කොහොමද කියලා. එයා ඉතින් හරි ආසයි. මං ඉතින් එක කෑම හදලා දෙන නිසා එයා ඒව කන්නේ. කන්න බැරි වුණත් ඉතින් චුට්ටක් හරි කනවා. කන්න අකමැති කෑම තියෙනවා නම් ඊයේ කියලා තමයි කියන්නේ. දැන් ඉතින් මාත් බොන්න තමයි හදන්නේ. මගේ යාළුවන් අනිවාර්යෙන් මේ විදිහට හදලා බලන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මගේ යාළුවනේ මං අදට යන්න. මගේ යාළුවන්ට පුදු සරණයි.